ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය වන කොළඹ විශ්වවිද්‍යාලයෙහි අභිනවයෙන් ස්ථාපනය කරන ලද අධ්‍යනාංශය වන්නේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයයි. සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශය බිහිවීම කොළඹ විශ්වවිද්‍යාලයෙහි මෙන්ම එහි විශාලතම පීඨය වන ශාස්ත්‍ර පීඨයෙහිද ඓතිහාසික සන්ධස්ථානයක් සලකුණු කරයි. සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ ප්‍රධාන විෂය පථය මාර්ග දෙකක් ශික්ෂණ මාර්ග දෙකක් ඔස්සේ විහිදී යන. ඒ සන්නිවේදනය සහ නිර්මාණාත්මක කලා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුල මෙනමින් සන්නිවේදනය හා නිර්මාණාත්මක කලා යන ශික්ෂණ මාර්ග දෙක සඳහා විවෘත වන එකම අධ්‍යනාංශය සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශය. ඒ වගේම අපේ විෂය ක්ෂේත්‍රය සමාජ ශාස්ත්‍ර සහ මානව ශාස්ත්‍ර යන දෙකම ඒකාබද්ධ කළ එහි ඊටාම චාරුතර සුසංයෝගයක් තහවුරු කළ අධ්‍යනාංශයක්. ඒ නිසා ශිෂ්‍ය ප්‍රජාවට මෙවැනි අධ්‍යනාංශයක තමන්ගේ නිර්මාණාත්මක විභවතා දියුණු තියුණු කර ගැනීමේ අවකාශය විවෘත වෙනවා. මෑත කාලීන ඉතිහාසය තුල කොහොමද එවැනි මැදිහත් වීමක් කරලා තියෙන්නේ කියන කාරණා. නව ලෝක සමාජයට සරිලනසේ සන්නිවේදන විශේෂේත්‍රය පෘතුල කාලීන අර්ථ සම්පන්න හා නිර්මාණාත්මක ප්‍රවේශයකින් යුතුව න්‍යායික හා ප්‍රායෝගික ශික්ෂණයක් ලෙස අධ්‍යයනය කළ හැක්කේ මෙම අභිනව අධ්‍යනාංශය මගිනි. ශ්‍රී ලාංකේය මාධ්‍ය කර්මාන්තයට හා නිර්මාණාත්මක ක්ෂේත්‍රයට වඩාත් යෝග්‍ය කුසලතාපූර්ණ වෘත්තිකයන් බිහිකිරීමේ පරමාර්ථය සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශය සතුව පවතී. මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට හම්බෙන අවස්ථා ගැන කතා කරොත් අපිට මේ මොනවාද සන්නිවේදනයේ තියෙන සිද්ධාන්ත, ඒ වගේම මේ සිද්ධාන්ත විතරක් නෙවෙයි මේ වගේ ප්‍රායෝගිකාංශ පවා අපිට අත්විඳලා අත්දැකීම් ලබා ගන්න හැකියාව තියෙනවා. මේ හැමදේම ලබා ගන්න වගේම ප්‍රාසංගික කලාව පිළිබඳවද අපිට ඉගෙන ගන්න මේ අධ්‍යනාංශය හරහා අවස්ථාව ලැබෙනවා. අපි විවිධ ජනමාධ්‍යයන් අධ්‍යයනය කරනවා. ශාස්ත්‍රීය ශික්ෂණයෙන් පරිපූර්ණ නිර්මාණ කෞශල්‍යයෙන්ද විචාරපූර්වක චින්තනයෙන්ද අනුන පෘතුල දෘෂ්ටියකින් හා කාර්යශූරත්වයකින් සේවයේ නියුක්ත විය හැකි දක්ෂ විද්‍යාර්ථියෙකු බිහි කිරීමට අවශ්‍ය පදනම සන්නිවේදනය හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශය මගින් සම්පාදනය කරනු ලැබේ. අඳුරු කුටිය තුල දොරගුළුලාගෙන අප පසුගිය ඉතිහාසය පුරාම කොළඹ විශ්වවිද්‍යාලයේ අප ජනමාධ්‍ය අංශය හැටියට පවතින කාලයේත් විවිධාකාර වූ වැඩසටහන් විශ්වවිද්‍යාලය තුල සරදහස, අභිරති රූපා, දිව්‍ය ආරාධනා, චමත්කාර, රසාභිලාෂා, රම්‍යකාමනා, සරා සෞම්‍ය ආදී වශයෙන් දැවැන්ත පරිමාණයේ වැඩසටහන් රාශියක් අප ඉදිරිපත් කළා. නපුරුද සුළුයි මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලිය, රූපවාහිනිය හා සිනමාව මෙන්ම නව මාධ්‍ය යන ක්ෂේත්‍රයන්ට අදාළ සෛද්ධාන්තික දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවද එම විශේෂ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ සදාශ්‍රයෙහි ලබා ගැනීමේ අවස්ථාව විද්‍යාර්ථීන්ට සලසා තිබේ. සන්නිවේදන හා නිර්මාණාත්මක කලා විශේෂේත්‍රය විශ්වවිද්‍යාල කේන්ද්‍රීය ශාස්ත්‍ර ගවේෂණයෙහි පහන් කන්දකි. කලා නිර්මාණයෙහි හා සේවනයෙහි අනුහසින් ජීවන අන්ධකාරය දුරු වේ. හදවත සන්තුෂ්ටියෙන්ද චමත්කාරයෙන්ද පිරේ. මනුෂ්‍ය ජීවිතයේ නිම්වලලු ප්‍රසාරණය වේ. සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශය ඔබට උරුම උත්තුංග දායාදයක් වන්නේ ඒ නිසාය. පාමුල සිත් වාරු විදෙයි ඔබ ළඟ